වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම අගෝස්තු මාසය ජීවිතයේ භෞතික සම්පත් දේපල සහ පවුලේ සතුට වර්ධනය කරගත හැකි ඉතාමත් ස්ථාවර මෙන්ම මනසට සහනයක් ගෙන දෙන සුබදායක කාල පරිච්ඡේදයක් වනු ඇත. අගෝස්තු මාසය තුළ වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතයේ පැවති නොසන්සුකාරී ස්වභාවය බොහෝ දුරට මගහැරී යයි. සිකුරුගේ සුබ පිහිටීම නිසා ඔබේ පෙනුම, කතාව සහ පෞරුෂය කෙරෙහි අන් අය ආකර්ෂණය වන කාලයකි. ගෙදරදොර කටයුතු වඩාත් අලංකාර කිරීමටත් නව ගෘහ භාණ්ඩ හෝ වාහනයක් මිලදී ගැනීමටත් මෙහිදී වැඩි ඉඩකඩක් නිර්මාණය වේ. සමාජයේදී ඉහළ පිළිගැනීමක් ලැබෙන අතර කලක සිට අතපසු වී තිබූ වටිනා පුද්ගලික වැඩ කටයුතු කිහිපයක් සාර්ථකව අවසන් කර ගැනීමට ඔබට හැකිවනු ඇත. වෘත්තීය ක්ෂේත්‍රය තුළ වෘෂභ ලග්න හිමියන්ට මෙම මාසය ඉතාම යහපත් ප්‍රතිඵල ගෙන දේ. විශේෂයෙන්ම බැංකු, මූල්‍ය, විලාසිතා, අභ්‍යන්තර අලංකරණය, සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා පියාසැරි ක්ෂේත්‍රවල නියත අයට තමන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීමට කදිම අවස්ථා උදා වේ. කාර්යාලයේදී ඔබ ප්‍රධානීන්ගේ දැඩි ඇගයීමට ලක්වන අතර සහාය සේවකයන්ගේ උපරිම සහයෝගය ඔබට හිමි වේ. රැකියාවේ ස්ථාවරත්වයක් මෙන්ම කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටින ස්ථාන මාරුවක් හෝ අංශ මාරුවක් ලබා ගැනීමට මාසයේ දෙවන සතියෙන් පසුබිම සකස් වේ. මූල්‍යමය වශයෙන් අගෝස්තු මාසයේ වෘෂභ ලග්න හිමියන්ට ඉතා වාසි සහගත වනු ඇත. ආදායම් මාර්ග කිහිපයකින්ම මුදල් ලැබීමේ ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවයකින් හෝ පාරම්පරික දේපලක් විකිණීමෙන් හෝ කුලියට දීමෙන් අමතර ලාභ ලැබිය හැකිය. කෙසේ වෙතත් සුඛෝපභෝගී ජීවන රටාවක් වෙනුවෙන් සහ මිල අධික ඇඳුම් පැළඳුම් හෝ ආභරණ මිලදී ගැනීම නිසා වියදම් පාර්ශවයේද තරමක් ඉහළ යා හැක. එබැවින් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති නොකර අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් ස්ථාවර තැන්පතුවල මුදල් ආයෝජනය කිරීමට වග බලා ගන්න. ව්‍යාපාරික කටයුතු වල නිරත වෘෂභ ලග්න හිමියන්ට මෙම මාසය තුල කැපී පෙනෙන ලාභාංශ අත්කරගත හැක. රූපලාවන්‍ය නිෂ්පාදන, සූදානම් කළ ඇඳුම්, ආහාර පාන සහ මැණිකා ස්වර්ණාභරණ ව්‍යාපාර කරන අයට ඉතා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමි වේ. ව්‍යාපාරය නවීකරණය කිරීමට හෝ නව ශාඛාවක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් මේ මාසයේ මැද භාගය ඒ සඳහා ඉතාම සුදුසුය. තරඟකරුවන්ගේ උපක්‍රම ඔබ සතු සාමකාමී සහ ඉවසිලිවන්ත ගුණය නිසා පහසුවෙන්ම පරාජය කිරීමට ඔබට හැකිවනු ඇත. විවාහක වෘෂභ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය තුළ මෙම මාසයේදී ඉතාමත් ප්‍රීතිමත් සහ ආදරණීය වටපිටාවක් නිර්මාණය වේ. සහකරු හෝ සහකාරිය සමග පවතින සම්බන්ධතාවය වඩාත් මధుර වන අතර දෙදෙනා එක්ව විනෝද චාරිකා හෝ රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී වීමට අවස්ථාව උදා වේ. ප්‍රේම සම්බන්ධතා පවත්වන අයටද මෙම මාසය සර්ව ප්‍රකාරයෙන්ම සුබදායක වේ. ඔබේ ආදරයට පවුලේ අයගෙන් කිසිදු බාධාවක් එල්ල නොවන අතර සම්බන්ධතාවයේ විවාහය දක්වා රැගෙන යාමට අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කර ගැනීමට හැකි වේ. අවිවාහක අයට තමන්ගේ සිතැඟි පරිදි ඉතා ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක මුණගැසීමේ වාසනාව පවතී. අධ්‍යාපන කටයුතු වල නිරත වෘෂභ ලග්න සිසුවියන්ට මෙම මාසය තුල ඉහළ දක්ෂතා පෙන්විය හැක. විශේෂයෙන්ම කලා අංශය, වාණිජ විද්‍යාව, කළමනාකරණය සහ සංනිවේදන විෂයන් හදාරන සිසුන්ට ඉතා පහසුවෙන් විෂය කරුණු ග්‍රහණය කර ගැනීමට හැකි වේ. ඔබේ නිර්මාණශීලී හැකියාවන් නිසා පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ සුවිශේෂී ඇගයීමකට ලක්වීමට ඉඩ ඇත. තරඟ විභාග හෝ විදේශීය අධ්‍යාපන සුදුසුකම් සපුරාලීම සඳහා පවත්වන විභාගවලට පෙනී සිටින සිසුන්ට ඉන් ඉහළම සාමාර්ථ ලබා ගැනීමට නියත වශයෙන්ම හැකිවනු ඇත. සෞඛ්‍ය පැත්තෙන් බලන කල අගෝස්තු මාසය තුළ වෘෂභ ලග්න හිමියන් පොදුවේ ඉතා යහපත් ශාරීරික සුවතාවයක් භුක්ත විඳිනු ඇත. පැරණි රෝගාබාධ වලින් පෙළුණු අයට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර නිසා ඉන් සහනයක් ලැබේ. කෙසේ වෙතත් අධික ලෙස පැණි රස ආහාර ගැනීම හෝ උත්සව අවස්ථාවලදී තෙල් සහ මේදේ අධික ආහාර ලබා ගැනීම නිසා උගුර ආශ්‍රිත ආබාධ, සෙම් ගති හෝ ශරීරයේ බර වැඩිවීම වැනි සුළු තත්ත්වයන් මතුවිය හැක. එබැවින් සමබර ආහාර වේලක් පවත්වා ගැනීම සහ උගුරේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම ප්‍රමාණවත් වේ. විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින වෘෂභ ලග්න හිමියන්ට මෙම මාසය තුල ඊටම සුබදායක ආරංචි ලැබෙනු ඇත. විශේෂයෙන්ම සංචාරක
විනෝදාස්වාදය හෝ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් විදේශගතවීමට උත්සාහ කරන අයගේ වීසා බලපත්‍ර ඉතා ඉක්මනින් අනුමත වනු ඇත. විදේශීය සබඳතා මත පදනම් වූ ව්‍යාපාර හෝ රැකියා කරන අයට මෙම මාසය තුළ විදේශීය මුදලින් ඉහළ ආදායම් උපයා ගැනීමට අවස්ථාව සැලසේ. මෙම අගෝස්තු මාසය ඔබට සෑම අතින්ම වාසනාව සහ සතුට ළඟා කර දෙන කාලයකි. ලැබෙන ආර්ථික වාසි නිවැරදිව කළමනාකරණය කර ගනිමින් පවුලේ අය සමග සතුටින් කාලය ගත කරන්න.